උසස් පෙළ 25 ප්‍රශ්න පත්‍රයේ සද්ධර්ම රත්නාවලියේ අනුමාන ප්‍රශ්න පත්‍රය ටික අපි කතා කරා. ඊට පස්සේ ජාතක කතා පොතෙන් දීලා තියෙන්නේ ඇතැම් විට ජාතක කතා වල දක්නට ලැබෙන සුළු පුවතක් වුවත් එහි කතා රසය පමණක් නොව යම් කිසි සාර ධර්මයක්ද ගැබ්බති. ඒ කියන්නේ සාර ධර්ම හොඳ දේවල් නේ. එතකොට මෙන්න බලන්න අනුමාන ප්‍රශ්න පත්‍රයේ පැත්තට ගියපුවාම අනුමාන ටියුට් එක ගැත්තට ගත්තා. සද්ගුණ දුර්ගුණ දකින ජාතක කතා කරුවා. පුරුෂ චරිතයේ එතකොට මේකේ තියෙනවනේ සද්ගුණ සුගුණ කියන එකද? හරිද? මේ විචාර පහ ඇතුළෙම අනුමාන ඇතුළෙම මේ විචාරය මේකෙන් ලියන්න පුළුවන් විදිහට ටියුට් එක හදලා තියෙනවා. මේ එකක්. සද්ධර්ම ලංකාර ප්‍රශ්නේ දීලා තියෙන්නේ තම ශ්‍රාවකයා බුද්ධාලම්බන ප්‍රීතියෙන් උද්ධාමයට පත් කරවමින් වෘතාන්ත රචනයේහිලා පූජාවලී කතුවරයාගේ නිර්මාණ කෞශල්‍ය. එතකොට බලන්න මන් පූජාවලියට දීලා තියෙන අනුමාන ප්‍රශ්න පත්‍රයේ බලපුවාම මේ අඛණ්ඩව ගලා යන සිද්ධි මාලාවක් හා ආදර්ශවත් චරිතවලින් යුක්ත පූජාවලී ශ්‍රතිගෝචර රටාවෙන් රචිත කාව්‍යමය බස්වහරකින් යුක්ත ධර්ම ග්‍රන්ථයක් හැටියට කොතෙක් දුරට. එතකොට මේ ප්‍රශ්නේම වෙනත් ආකාරයකට. තව එකක් මේ අවස්ථා සිද්ධි සහ සංවාද මනසෙහි සජීව විචිත්‍රණය කිරීමට සමස්ත වූ ජනවහරට වඩා සමීප බස්වහරක් යොදා ගැනීම. එතකොට බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන්න නම් සාමාන්‍යයෙන් ජනවහර පොදුවහර සරල භාෂාවනේ අහන්නේ. එතකොට එතන දීලා තියෙනවා. තව එකක් පස්වෙනි ප්‍රශ්නේ බලන්න. ධර්ම ග්‍රන්ථයක් ඕද පූජාවලියේ එන අවස්ථා සිද්ධි වැඩි නැඹුරුවක් දක්වා ඇත්තේ සමාජික හා සංස්කෘතික ලෞකික පක්ෂයේ වෙතය. එතකොට මේ ප්‍රශ්නේ බලන්න. තම ශ්‍රාවකයා බුද්ධාලම්බන ප්‍රීතිය බුදුන් පිළිබඳව ප්‍රීතියක් ඇති කරන්න නම් භාෂා ශෛලිය පිළිබඳව තමයි ලියන්න තියෙන්නේ. එතකොට ලෞකික මිනිස්සුන්ට තේරෙන නම් ඒ උදාහරණ අරගෙන තමයි ලියන්න තියෙන්නේ. මේ ප්‍රශ්නෙට ළඟින් යන ප්‍රශ්න 3ක් මම අනුමාන ටියුට් එකේ දීලා තියෙනවා. මේ එකක්. මෙන්න සද්ධර්ම ලංකාර විචාර ප්‍රශ්නය. සිත් ඇදගන්නා වෘතාන්ත මාර්ගයෙන් සත්පුරුෂ ජනයා ධර්ම මාර්ගයට යොමු කිරීමට සද්ධර්ම ලංකාර කතුවරයාගේ පරමාර්ථය සිත් ගන්නා වෙන්න ඕනේ. ඒ කියන්නේ භාෂාව වෘතාන්ත මාර්ගයෙන් හරි සත්පුරුෂ ජනයා හොඳ මිනිස්සු හොඳ මාර්ගයට නරක මිනිස්සු හොඳ මාර්ගයට අරගන්න එක. මෙන්න දැන් අපි යනවා මගේ ටියුට් එකේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ තුල මෙන්න මෙහි විදිහට. දැන් මේවා අපි පන්ති ඇතුලේ වෙලාවට ලියවලා ඔක්කොම තිබ්බ එක. හරිද? සමාජයේ පිළිගත් විශේෂ පුද්ගලයන් නොවද සම්මත සාරධර්ම සහිත සමාජයක් තුල අසම්මත ජීවිත ගත කළ නොහැකි බව. එතකොට මේක නේද අරකේ වක්‍රාකාර වහලා තියෙන්නේ. හරි? ඊට පස්සේ මෙන්න මේ සිත් ඇද ගන්න අයව තියෙන්නේ විවිධ විශ්වාස ඇදහිලි හා අභිචාර අතර ක්‍රියාත්මක වන අපූර්ව චරිත ඇසුරින්. යක්කු ඉන්නවා නේද? ඊට පස්සේ මැරිච්ච මිනිසුන් පණ දෙන ඒවා තියෙනවා. යක්ෂයෝ මලමිනී වලට ඒවා අద్భుත සිද්ධිනේ. එතකොට නැඹුරු ඇති කරමින් සද්ධර්ම ලංකාරයේ කතුවරයා. ඔන්න එතකොට එතනත් ඒකටම. ඊට පස්සේ වස්තු විෂය අවස්ථා සිද්ධි හා සෑම ආකාරයෙන්ම උචිත භාෂා ව්‍යවහාරයක් අවස්ථානුකූලව යොදා ගැනීම. එතකොට එතනත් ඒ ප්‍රශ්නෙටම අනුකූලයි. මෙන්න බලන්න මේ 25 ප්‍රශ්නෙට ළඟම යන ප්‍රශ්නය තමයි දැන් සිත් ඇද ගන්නා වෘතාන්ත මාර්ගයෙන් සත්පුරුෂ ජනයා ධර්ම මාර්ගයටනේ. මේ බලන්න කුසල කෝසල විපාක සාහිත්‍ය රසයෙන් අනුනකොට සහෘදයා තුළ සාර ධර්ම අවධාරණය කිරීම සද්ධර්ම කතුවරයාගේ අපේක්ෂාවයි. උඩ ප්‍රශ්න නිකම් බැලුවත් ඔයාලට තේරෙනවා 25 පේපර් එක එහෙම්මම ක්ලාස් එක ඇතුලේ කරලා කියලා. බලන්න ගුත්තිලේ දීලා තියෙනවා වෑත්තෑවේ හිමියෝ රස නිෂ්පාදනයේහිලා අනුපම දක්ෂතාවයක් ප්‍රකට කරවති මේ අදහස සුරංගන වැනුම ඇසුරෙන් පහදන්න. එතකොට අර ප්‍රධාන කවි පහනේ ගන්න වෙන්නේ. හැබැයි ඊට හා සමාන ප්‍රශ්නයක් තියෙනවා මම ගාවත්. මෙන්න ගුත්තිල මූසිල වීණා වාදන අවස්ථාව නැරඹීමට පැමිණි විවිධ පිරිස් පිළිබඳව කරන වර්ණනය සහෘදයා තුළ සජීවී චිත්ත රූපණය නිර්මාණය කරයි අදාළ අවස්ථාව පාදක කරගෙන විමසන්න. මෙන්න පුතේ ටියුට් එක මෙන්න මගේ ටියුට් එකේ තියෙන ප්‍රශ්නය. මොකද්ද මේ පේපර් එකම දීලා තියෙනවා. අපි මෙව්වා
පන්ති ඇතුලේ ටයිමින් වලට ලියවලා ඔක්කොම කරලා මේ ප්‍රශ්න පත්‍ර හදලා මේ ප්‍රශ්න පත්‍ර ලියපු එක්කනක් කෙලින්ම කැම්පස්. ආයේ කතන්දර දෙකක් නෑ මේ විදිහට වැඩ කරාන. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. දැන් බලන්න ඊළඟ එක මේ බැද්දේක මේ තියෙන්නේ බැහැරින් අවතීර්ණ වූ විවිධ බලපෑම් හේතුවෙන් ජන ජීවිතයේ විනාශ මුඛයටපත් වූ ආකාරයේ බැද්දේගම නවකතාවෙන්. ඉතින් මේ බලන්නකොට යුට් එකේ ගැමියන්ගේ නූගත්කම මිත්‍යා මත හා පරිසරයේ කටුකත්වයේ හේතුවෙන් බැද්දේගම පරිහානියටපත් වූ ආකාරයේ එහි අවස්ථා හා සිද්ධි චරිත ඇසුරෙන් විමසන්න. ප්‍රනාන්දුල නීතිය ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. හරිද? මේ ප්‍රශ්නෙමයි දීලා තියෙන හරියටම 6 වෙනි ප්‍රශ්නේ මගේ ටියුට් එකේ. හරිද? 6 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. ඔන්න ඔයා සර්ප්‍රයිස් වෙන ඊළඟ කෑල්ල මේ ළමා මනසෙහි ක්‍රියාකාරීත්වයේ පිළිබඳව මන අවබෝධයකින් යුක්තව ජී.බී. සේනානායක වෙසක් පහන කෙටි කතාව නිර්මාණය කර ඇත. ඉතින් දෙයියනේ මේ කෙටි කතා අනුමාන විචාර ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නය. ළමා මනස ක්‍රියා කරන ආකාරය යථා පරිදි නිරූපණය කිරීමට කෙටි කතා කලාවේ ශිල්පීය ප්‍රයෝග සාර්ථක භාවිතා කොට ඇති ආකාරයේ වෙසක් පහන. ඉතින් වෙසක් පහනෙන්ම කෙටි කතාව දීලා කිසිම ගුරුවරයෙක් දෙන්නේ නැති එක මම බලන්න මගේ ටාකට් අනුමානයකේ ඒ වෙසක් පහන විතරයි මම ටාකට් කරලා ප්‍රධාන වශයෙන් කළු කරලත් තියෙනවා මේක ඇතුලේ. ආයිතින් මට වචන නැහැ කියන්න. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නය නිදහස් කවියේ ද්විතීය තරංගය එහෙම නැත්නම් දෙවන පරපුරට අයත් කාව්‍ය නිර්මාණය මගින් කාලීන සමාජ යථාර්ථයේ මනවින් නිරූපණය වේ. නිර්දිෂ්ට කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත පද්‍ය පන්ති 3කින් මේ ප්‍රශ්නේ නිදහස් කවියේ පළවෙනි ප්‍රශ්නේ තමයි මගේ අනුමානවල පළවෙනියටම ඇවිත් තියෙන්නේ. සමාජ යථාර්ථයේ ගැඹුරින් නිරූපණය කිරීමේලා නිදහස් කවියේ ද්විතීය තරංගයට අයත් කවීන් සිය කාව්‍යෝක්ති යොදාගෙන ඇති ආකාරයේ පද්‍ය නිර්මාණ 3ක් ඇසුරෙන් සාකච්ඡා කරන්න. දැන් මේ සමහර printing mistake තියෙනවා. ඒවා ලොකුවට හිතන්න එපා. මම ක්ලාස් එක ඇතුළේදී මේවා හැදුවා සහ මේවා printing mistake නෙව ගණන් ගන්න එපා. දැන් මේක ඇතුලේ කියන කාරණේ ගැන හිතන්න. මේ ප්‍රශ්නෙම මෙතන තියෙනවා. පන්ති ඇතුලේ අපි ලියවලා තියෙනවා මාස 3ක් 4ක් 5ක් 6ක් තිස්සේ. මුල ඉඳන්ම වැඩ ටික කරා. මේ බලන්න 8 වෙනි ප්‍රශ්නය. දැන් මේ මුළු පේපර් එකම තියෙනවා මම ගහව. මූලාශ්‍රයේ වූ නිර්මාණාත්මක භාවයේ විශිෂ්ට නාට්‍ය කෘතියක් විහිකිරීම සඳහා කර්තෘවරයාට මනා පිටු බලයක් වූයේ ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍ය ආශ්‍රයෙන් ඉහත ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වන්නේ. කියන්නේ මූලාශ්‍රයේත් පොඩි උදාහරණයක් දෙකක් දාගන්න පුළුවන් නම් ස්වර්ණතිලක කතාවස්තුවෙන් කොට දෙයියනේ මේ නාට්‍ය ග්‍රන්ථ ප්‍රේමතෝ ජයති සෝකෝ ඓතිහාසික සිද්ධියක් තේමා කරගෙන රචිත නාට්‍ය ධර්මී සම්ප්‍රදායට අනුගත ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයේ විශිෂ්ටත්වයේ පත්වීමට එක් හේතුවක් වී ඇත්තේ. ඉතින් මේ ප්‍රශ්නෙමනේ මේ තියෙන්නේ. වක්‍රාකාරව සහ දැන් සමහර ප්‍රශ්න තියෙනවා වක්‍රාකාරව. සමහර ප්‍රශ්න තියෙනවා කෙලින්මම දීලා. ඉතින් මේ බලන්න මේ උසස් පෙළ 2025 මුළු ප්‍රශ්න පත්‍රයේම ක්ලාස් එක ඇතුලේ අපි කරලා සහ ඊටාම ලස්සනට වැඩ ටිකක් කරලා මාස ගණන් තිස්සේ උගන්වලා අවුරුදු ගණන් තිස්සේ උගන්වලා අන්තිමේදීත් මාස 5-6ක් ඇතුළතදී මේ වැඩ ටික කරලා ඉවර කරලා තියෙනවා. ඔන්න උසස් පෙළ 26ට සහ 27ට හිතන්න දෙයක් තියෙනවා. ඔයා ගියපු ක්ලාස් වල සහ මගේ ක්ලාස් වල වෙනස තේරුම් ගන්නත් පුළුවන් ඔයාට.